අම්මෝ ඔන්න ට්‍රිප් එකක් ගිහිල්ලා මේ දැන් ආව යාළුවනේ. දැන් වෙලාව 9:37යි 9:35ට වගේ තමයි ආවේ. මේ ආපු ගමන්ම බැස්ස විතරයි බස් එකෙන්. මගේ බස් එකේ තාම ලයිට් දාලා තියෙන්නේ. කට්ටිය ටක් ගාලා ගියා යන්න බයික් එක මෙතන නවත්තලා තිබ්බේ. ඒගොල්ලොන්ගේ බයික් ටික. ඒගොල්ලෝ ඒවත් අරන් ගියා. මගේ යාළුවෝ සෙට් එකත් එක්ක තමයි ගියේ හරිද? ට්‍රිප් එක. දැන් ඒගොල්ලෝ ගියා. දැන් මං විතරයි ඉන්නේ තනියෙන්. අර අතන තියෙනවා මගේ ගෙදර වල වෙනසි. දැන් මං යන්න ඕන නිදාගන්න. බයයිත් වගේ බා. මේ පැත්තේ ඉන්නත් හොඳ නෑ. මේ අග්ගාල බස් එකේ එතනට දාගන්න බා. මෙතනින් තියන්නත් හොඳ නෑ. අර අතන තියෙන බස් දෙක අර CTB එක්කුයි දාර පව තියෙන්නේ. මේ ළඟම එක්කුයි යන්නේ බස් දෙකේ අයිතිකාරයෝ දෙන්න මේ එයාලා ගෙදර ගිහිල්ලා ඒ දෙන්න කලින් අපේ ගෙදර ඉන්නේ. ඒගොල්ලෝ අද නෑ. ඉතින් මම එකින්ද පොඩ්ඩක් බයෙන් ඉන්නේ මේ රස්ව මේ පොඩ්ඩක් දන්නේ නැති ඉතින්. ඔය ඉතින් වෙනව හරිද? හොල්ම. ඉතින් අපි ගණන් ගන්න හොඳ නැහැ. ඉතින් උන් ගැන වැඩියෙන් ගණන් ගත්තොත් එහෙනම් අපේ හිත කලබල වෙනවා. ඊට පස්සේ අපිට මේ මොනවත් කරගන්නවත් ඉඩයක් නැහැ. ඊට පස්සේ අරුන්ගේ පාටියට යන්නත් තියෙනවා. ඔව් පස්සේ බලමුකෝ. හෙට උදේට තියෙන්නේ. හෙට පාන්දරම එන්න කිව්වා ගයිස් උන්. උදේ 3ට පාන්දර 3ට වගේ එන්න කිව්වා උන් එක්ක පට්ට වගේ දෙයක් බං තියෙන්නේ. එපා වෙනවා බං. මම මෙච්චර මේ මහන්සිලා ට්‍රිප් එකක් ගිහිල්ලා ආයෙත් පාටිලු බං. ඒ ට්‍රිප් එකේ සතුටට පාටියක් දාමු. එපා වෙනවා බා. මොනා කරන්න ඉතින් 3යි ගානකට යනවා ඉතින්. දැන් නිදාගමුකෝ. අම්මෝ. එලාම් එක ගානට වැදුනා. පුටා අඩෝ. මම බස් එකේ ලයිට් ඔෆ් කරන්න මතක නෑනේ අයියෝ. දැන් මොකෝ කරන්නේ? එලාව කීයද බා? බලපන් බස් එකේ ඔර්ලෝසුයි අම්මට සිටි 3යි කාලයි වෙලාවේ 3ට එන්න කිව්වේ යමන්ටක් ගාලා ලයිට් ඔෆ් කරගෙන ඉන්න වෙලා නේ අඩෝ. මට තිබ්බ නිදිමතත් එක්ක යාළුවනේ මේ ලයිට් ඔෆ් කරන්නත් අමතක වෙලා. දැන් ඉතින් යමු. 3යි කාලේ අරුන් බලන් ඉන්නේ නැති මං එනකන් ඩක් ගාලා යමු. මේ හදිසියෙ බාධා කර කර යද්දි මොන හරි වෙයිද දන්නේ නැහැ බං. අඩෝ බන්ට පට්ට බයයි බං. මා කරන්නද මන්ද බං. ඒ වුණාට හිත හයිය කරගෙන යන්න වෙනවා මචං මේක. නැත්තම් අරුන් මාත් එක්ක තරහ වෙනවනේ. මුන්ට මේක දාගන්න වෙන වෙලාවක් ඇත්තෙම නැද්ද කියලා අහන්න. මේ උදේ පාන්දරම ඉතින් පොඩ්ඩක් දවල් වෙලා තිබ්බනම් ගියා නෑ ඉවරයිනේ බං. මේ වාහනේ යන්නෙත් නෑ මේ රැට මේ පොඩ්ඩක් මේ ජොබ් වලට යන කට්ටිය ට්‍රීවිල් එකෙන් බස් එකෙන් යනවත් දන්නේ නෑ. දැන් ගියොත් එහෙම මගේ වාසනාව. ගියේ නැති වුණොත් එහෙම බං මං ඉවරයි ආයේ. අඩෝ තාම එක වාහනයක්වත් හම්බුන්නේ නැහැ බං. අන්න නියමයි ට්‍රීවිල් එකක් යනවා නියමයි ඈ. අඩෝ මට පට්ට සතුටුයි බං. ට්‍රීවිල් එකක් යනවා නියමයි ඈ. සුපිරි. තව වාහන යනවා හරිද? වාහන නම් යනවා. වාහන ගියාට වැඩක් නැහැ. ඉතින් උන් හොල්මන් ඈ. අපිට උදව් කරන්නේ නැහැ නේ මචං උන්. අඩෝ මට පට්ට චූබරයි කියහන්කෝ. මොකෝ කරන්නේ? මොනා කරන්නේ? මෙතන යනවා තව ටිකක් හිටියොත් එහෙම. අග්ගාලේ ගිහිල්ලා කොහෙන් හරි නවත්තලා දාන්න බං. අඩෝ මට ඉන්න බෑ බං. මං ඊයේ රෑ වතුර බිව්වනේ ගයිස්. මේ ට්‍රිප් එකේ අතරම මේ වතුර විතරක් නෙමෙයි බීමත් බිව්වා. මෙන්න මෙතනින් නවත්තමුද අපි? මෙතනින් නවත්තලා බහිමුකෝ. මොනවත් පේන්නේ නෑ බං. කරුවලයිනේ. වාහනයක් එනවද? ඔව් වාහනයක් එනවා. තව එකක් එනවා. වාහන ගොඩක් යනවනේ බං. එතනින් අයින් හරි. එතනින් ඇවිල්ලා අඩු මොනවත් පේන්නේ නෑ බං. ඔලා තුනක් පෑගෙනවා මට. දාපන් මෙන්න මෙතනට. අම්මෝ තියෙන සහනේ. බුදු අම්මෝ. ඔටෝ. සීරා. අම්මෝ මං හිතුවා මේක වෙයි කියලා. මම හිතුවා යකෝ. ඔටෝ ඔර. අඩෝ මං ඉන්නවා. අඩෝ මං හිතුවේ නෑ බං. අඩෝ අයියෝ මං හිතුවේ නෑ මෙච්චර ඉක්මනට මෙතන ඉඳී කියලා. මොකද කලින් මම මේ පාරේ යනකොට මං 12යි ගානකට මේ පාරේ ගියා ගයිස්. එතකොට හිටියේ එතකොට පොඩ්ඩක් එළියක් තිබ්බා විතරයි. මේ පාර මේ බලපන්. අඩෝ සීලාවටම බං. මගේ පපුවත් ගහනවා බං. ඒකයි මම මේ ඩක් ගාලා මේ ටූ පාර මේ බාගෙට නවත්තලා මේ යන්නේ.
අඩෝ ඉන්න බෑ බං. ඒ මගේ ඔළුවට රිදෙනවා බං. අයියෝ මන් දන්නේ නෑ බං. අම්බෝ බස් එක ඩ්‍රයිව් කරන්නත් අමාරුයි අම්මෝ. ඒ මොකද්ද බං කරන්නේ? තව ගොඩක් දුර තියනවා රුන්ගේ ගෙදරට. අම්බෝ ඒ නවත්තපන් බං මෙතනින් අම්බෝ. ඒ බ්‍රේක් අදින්නේ නෑ බං. ඔඩෝ මගේ ඔළුව රිදෙනවනේ බං. වැහපන් අම්මා. මෙතන නම් හොල්මන් නැත. අප්පා අනේ මේ හොල්මන මගේ පස්සේ පන්නනවා බං. අයියෝ ඒ දැන් මම මොකද බං කරන්නේ? මට ශාප වේද බං? අනේ බං මොන ඔළුව එකක් මුද බං? ටක් කාලේ මං හරවගෙන. අයියෝ බං අඩෝ මොනා කරන්නද මන්ද බං? අයියෝ තව ගොඩක් දුර තියෙනවා බං අරුන්ගේ ගෙදරට. තව කිලෝමීටර කීයක්ද? අඩෝ ඒ අඩෝ මට ශාප වේද බං? අඩෝ මොකක් කරි වේද බං? මට බයයි බං. අඩෝ පට බයයි බං. අන්න අතන හොල්මුණ බං. අමුතු හොල්මුණක් බං. අයියෝ ඇයි බං මටම මෙහෙම වෙන්න? වෙන කාටවත් මේක වෙන්න බැයිද? මටම මෙහෙම වෙන්නේ ඇයි කියලා අපන්. අඩෝ මට පට්ට බයයිනේ බං. මගේ වෙවුලනවා බං. අත් දෙකත් එක්ක වෙවුලනවා. මේ දුක් කනවත් හරගන්න බෑ බං. අත් දෙකත් එක්ක වෙවුලනවා තිරාවටම. දැන් නම් ගෙවල් ටිකක් තියෙනවා අම්මට මේ තියෙන්නේ. නෑනේ. මේ වගේ තමයි ගෙදර උන්ගේ. එනකොට තව යන්න තියෙනවා බං. අම්බෝ යාළුවනේ. ඔන්න දැන් තව පැයක් විතර ආව යාළුවනේ අර හොල්මන් සීන් එකෙන් පස්සේම. තවත් අමාරුයි බං ඔළුව. අඩෝ මොකක් කරේ වුණා බං. ඒ හොල්මනව දකින්නකොට මට මොකක් කරේ වෙනවා බං. පරණ නාකියෙක්වත්ද දන්නේ නැහැ බං. අයියෝ බං අනේ මන් දන්නේ. ඒක ගැන කතා කරනකොටත් මම කට වෙවුලනවා බං. ඒ තරම් මට බයයි. අඩෝ දැන් ඔක් ගැන කතා කරා ඇති වගේ බං. අඩෝ හැප්පුණා බං. අයියෝ ඒ සයිඩ් කන්නාඩිය. අඩෝ සයිඩ් කන්නාඩිය අම්මට සිරි. කැඩුනා බං. අයියෝ අඩෝ බං. අඩෝ මං හිතුවේ නෑ බං මේ වගේ දේවල් වෙයි කියලා. අඩෝ බං දැන් මොකද්ද බං කරන්නේ? තව ගොඩක් දුර තියෙනවා කියලා කිව්වා බං අරුන්. මම උන්ගේ ගෙදර දෙවෙනි පාරට යන්නේ. මට අමතකයි දැන් ගොඩක් දවස් උන්ගේ ගෙදරට ගිහිල්ලා. තව දුර තියෙනවද කොහෙද? අඩෝ මේක අමුතුයි ඈ. අඩෝ හැප්පුණා අම්මට සිරි. මේ උඩින් යනවා යකෝ. අඩෝ හැප්පුණා අම්මට සිරි. අයියෝ අඩෝ